March 2nd 2026 තමයි RRSP ඩෙඩ්ලයින් එක. ඩෙඩ්ලයින් කියනකොට ඔක්කොම එක්සයිට් වෙනවා දැන් ඊට කලින් කරන්න ඕන කියලා. ඇත්තටම මේ ඩෙඩ්ලයින් එකක් තියෙන හැමදේම අපි කරන්න ඕනද? ඒ කියන්නේ RRSP ගැන දැන් මම කතා කරන්නේ. හරි. දැන් අපි බලමු දැන් RRSP එක කාටද ප්‍රයෝජනයි? ඒ වගේම විඩ්‍රෝ කරනකොට මොකද වෙන්නේ? ඇයි මේ RRSP එක අපිට ඕන නැත්නම් ඇයි මේක ඉම්ප්ලිමන්ට් කරලා මේ වගේ වෙහිකල් එකක් හදලා තියෙන්නේ? කාටද හොඳ කොහොමද ප්‍රයෝජන ගන්නෙ? ඒ වගේ පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් අපි මේ ඩිස්කස් කරලා බලමු. මේ කාටත් මේ කවුරු හරි දැන් අනිවාර්යෙන් RRSP ගන්න ඕන කියලා රෂ් කරන්නේ නැතුව ඇයි ඒක ගන්න ඕන මොකටද කියන එක තව ටිකක් ඩීප්ලි බලමු. Thank you very much. මගේ නම මුරුගయ్య ගාන්ධිරාම්. අද වෙනකම් මගේ channel එක subscribe කරලා තිබ්බේ නැත්නම් subscribe කරොත් මට සන්තෝෂයි. Thank you very much. අපි දැන් information එකට යමු. හරි. දැන් අපි බලමු ඉස්සෙල්ලාම RRSP කියන්නේ register retirement savings plan. ඒ කියන්නේ government එකෙන් අපිට දීලා තියෙන opportunity එකක් තමයි. දැන් ඕගලන් දැන් කියන්නේ young කාලේ මිනිස්සු මේ වැඩ කරනකොට ඒගොල්ලන් හරියට අමු කරනවා. ඒ වගේම ඒගොල්ලන් tax එක ගෙවනවා. ඊට පස්සේ old age වල අපි retire වෙනකොට අපේ tax bracket එකත් අඩු වෙනවා. අපි income එක අඩු වෙනවා. ඒ වෙලේ දැන් save කරන්න අපි ඒකට tax ගෙවන්න එපා. පස්සේ ඔයගලන් ටැක්ස් එක ගෙවන්න ඕගලන් එක grow වුණාට පස්සේ කියලා government එකෙන් opportunity එකක් දෙනවා. මේ කොච්චරක්ද දෙන්නේ 18% of your last year income. එහෙම නැත්නම් maximum 33,300 810 මේ අවුරුද්දට ඒ කියන්නේ 2025 එකේ තමයි ඒ කියන්නේ last year income එකෙන් තමයි මේ year එකට කොච්චර දෙන්නේ කියලා බලන්නේ. මේ ඔක්කොටම අර මේ first 60 days එකේ කියන්නේ January 1st to ඒ කියන්නේ March 2nd වෙනකම් March 1st සාමාන්‍යයෙන් එන්නේ March 1st වෙන අතුල තියෙනවා දාන්න ඉන්ෆර්මේෂන් මේක RRSP එක ඔයා මේ අවුරුද්දට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ගිය අවුරුද්දට පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ෆියුචර් එකේ කවදා හරි ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් පාවිච්චි කරන්න ඕන කියලා නෑ. පොඩි එක්සැම්පල් එකක් කියන්නේ somebody become already pregnant දැන් වැඩ කරගෙන ඉන්නවා දැන් ඒගොල්ලන් ගත්තා සමහරට මේ අවුරුද්ද ඉන්කම් එක අඩු නම් මේක අතට මේ අවුරුද්දට පාවිච්චි කරන්න උවමනාවකුත් නැහැ. ඔයගොල්ලෝ අරන් තිබ්බනම් for example right. ඒක ඔක්කොම අපි වෙලා think කරලා බලන්න ඕන. හරි. දැන් අපි බලමු දැන් ඉන්කම් okay ඊට පස්සේ අපි බලමු වෙලා ෆස්ට් එක කොච්චර amount එක කියලා කිව්වා. දැන් ඊට පස්සේ 6 days rule එක ඊට පස්සේ තව එකක් තමයි දැන් ඔයා දන්නේ නැතුව වැඩි contribute කරොත් $2,000 වෙනකම් ඔයාලා වැඩි contribute කරන්න එකට කවදාවත් ඒගොල්ලන් ඒ කියන්නේ CR එකෙන් ඔයාලට charge කරන්නේ නැහැ. right you could do it over contribution right. ඒ වුණාට එක තව එකක් තමයි ඊට වැඩි contribute කරන හැම ඩොලර් එකකම 1% per month ඒ කියන්නේ CR එකේ generally 90% of the time 1% per month තමයි interest rate එක දෙන්නේ right month එකට right ඒ කියන්නේ 12% interest rate එක in case ඔයා වැඩි දැම්මොත් ඒව නැත්නම් ඔයා වැඩි දැම්මා කියලා දන්නවා නම් ඊට පස්සේ ඔයා අඩු කරගන්න ඒක withdraw කරා නම් ඒකට charge කරන්න කියන්නේ ඒක එතනින් නතර වෙනවා ඉන්ට්‍රස්ට් එක. ඒ වුණාට තව එකක් මතක තියාගන්න. ඒ රූම් එක අයින් කරාම ඒ රූම් එක ආපහු ක්‍රියේට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වේකන්ට් වෙන්නේ නැහැ. ඒ ගත්ත එකම ඊට පස්සේ ඔයාට ඒ රූම් එක නැති වෙනවා. for example ඔයා ඇවිල්ලා ඔයගලන්ගේ notice of assessment එක බලනවා. ඒක last line එකේ ලියලා තියෙන ඇති available RRSP room කියලා. දැන් 100,000 තිබ්බා කියමුකෝ. ඒ 100,000 එක ඔයා දැම්මා නම් මේ අවුරුද්දේ 100,000 එක ඔයා රූම් එක තියෙනවා. ඒක වටව කරනවා. ඒක වෙන ප්‍රශ්නයක්. මම example කියන්නේ. ඊට පස්සේ ආපහු 100,000 එළියට ගත්තනම් ඊළඟ අවුරුද්දේ ඒ රූම් එක නැහැ. ඒ කියන්නේ ඔයාට දෙන්න බෑ. ඒ කියන්නේ ඔයාට දාන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ for example TFSA එක බලුවා නම් TFSA එකේ එහෙම නෙවෙයි. දැන් ඔයා 50,000 රූම් එක තිබ්බනම් ඔයා 30,000 දැම්මා. ආපහු මේ අවුරුද්දට එළියට ගත්තනම් ඊළඟ අවුරුද්දට එනකොට ඒක ඒ අවුරුද්දට එන්නේ නැහැ. ඊළඟ අවුරුද්දට ඒ 30,000 ඇඩ් වෙනවා. ඒ කියන්නේ ඒ රූම් එක vacate වෙනවා. vacant වෙනවා. right? RRSP එකේ ඒ එක නැහැ. හරි? අපි දැන් බලමු ඇවිල්ලා තුන් දෙනෙක් මම ගන්නවා. දැන් මෙයා ඇවිල්ලා මාලා ඇවිල්ලා 35 years old. එයාට ඇවිල්ලා හොඳ ඉන්කම් එකක් තියෙනවා 160,000. she is a chiropractor. ඊට පස්සේ රමේෂ් කියලා කෙනෙක් ගමු. දැන් එයා මැකැනික් හැටියට වැඩ කරන දැනට 50,000 මේක කරන්නේ. ඒ වගේම රාම් and wife ඒගලන්ට අතරම එක්කෙනෙක් disabled so they are in a very hardship. ඒගලන්ගේ ඉන්කම් එක ඇවිල්ලා $34,000 right. so දැන් අපි බලමු දැන් මේ තුන් දෙනාම ඇවිල්ලා ඉන්න tax bracket එක. ඒ කියන්නේ ඔයා last my video එක මම බලනවා ඔයාට tax ගැන පැහැදිලිව මම කියලා තියෙනවා මොන කොහොමද tax bracket බලන්නේ කියලා. ඔයගොල්ලන් දන්නේ නැත්නම් ඒක පොඩ්ඩක් ගිහලා බලන්න. ඊට පස්සේ දැන් මේ 13,000 මේ ඒ කියන්නේ 43% tax bracket එකේ යන්නේ. ඒ කියන්නේ high income ඉඳ last bracket එක 43%. ඒ වගේම රමේෂ් ඇවිල්ලා the first bracket එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් ඇවිල්ලා
සාමාන්‍යයෙන් 53 58,000 වෙනකම් almost same bracket එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ first bracket for federal. ඒ වගේම බලමු දැන් RAM ට ඇවිල්ලා දැන් එයාට උඟක් tax credit තියෙනවා. Disable tax credit තියෙනවා, personal tax credit තියෙනවා. ඔක්කොම බලනකොට 35 40,000 වගේ එයාට tax credit තියෙන හින්දා එයාට tax ගෙවන්න කිසිම දෙයක් නැහැ. අපි බලමු දැන් 43% මෙයාට tax තියෙනවා නම් එයා 10,000 එක අරගෙන RRSP එකේ දානවා. එහෙම නැත්නම් ඒ 10,000 එක එයා TFS එකට දානවා. TFS එක දානවා නම් මේ 10,000 එකට වා ටැක්ස් එක අනිවාර්යෙන් ගෙවලා තියෙන්න ඕන. ඒ කියන්නේ 43% ටැක්ස් එක ගෙවුවා නම් එයාට හම්බෙන්නේ 5,700 right? ඒ වගේ මෙයා 10,000 එක දානවා නම් මෙයා මේ ටැක්ස් එක ගෙවන්න ඕන. ගෙවුවා නම් එයාට හම්බෙන්නේ 8,095 ඩොලර්. හරි? දැන් මෙයාට ඇවිල්ලා ටැක්ස් එකක්ම නැහැ. එයා ගත්තොත් උතර ඒක TFS එක දැම්මොත් RRSP එක දැම්මොත් ඒක there is no tax on her right? දැන් අපි බලමු මේගොල්ලන් මේ තුන් දෙනාම RRSP එකේ දැම්මොත් මොකද වෙන්නේ? TFS එකේ දැම්මොත් මොකද වෙන්නේ කියලා මේ ටේබල් එකේ මම සඳහන් කරලා තියෙනවා. දැන් මම 7% ඉන්ට්‍රස්ට් එක මම චෙක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 7% averagely වැඩ කරා නම් මේක කොයි තරමට යන්නේ කියලා බලන්න තමයි මේ ටේබල් එක මම හදලා තියෙන්නේ. හරි අපි බලමු මේක long term plan කියලා හිතාගමු right? ඒ කියන්නේ 35 නේ කියලා රිටයර්මන්ට් එකට ඇතර plan කරන්නේ. අපි බලමු දැන් ඇවිල්ලා දැන් 5000 එක ඇවිල්ලා මෙයාලා 15000 එකට grow වෙනවා 15 years එකකින් right? ඊට පස්සේ ඒකම දැන් බලුවා නම් RRSP එකේ දාපු 10,000 එක 27,000 එකට grow වෙනවා right? ඒ වගේම අපි බලමු දැන් මේ අනිත් ඔක්කොම එකටනේ දාලා තියෙන්නේ මේ ඔක්කොම same amount තමයි grow වෙන්නේ මොකද it is inside the RRSP for everybody same. දැන් ඒකට මේගොල්ලන් වැඩි වෙනස් numbers දාපු ඉඳලා මෙයාගේ 8,000 එක දැන් 22,000 වුණා. මෙයාගේ 10,000 එකම දාන්න පුළුවන්. එයාට 27,000 වුණා. හරි. දැන් මේක ඇවිල්ලා දැන් අපි බලමු දැන් එහෙම නැත්නම් දැන් 30 years එකේ මොකද වෙන්නේ කියලා අපි බලමු. දැන් මම මේක 30 years තියෙන්නේ පොඩ්ඩක් ඉන්න මේක පොඩ්ඩක් පාත් කරන්නම් පේනවද දන්නේ නැහැ. මේක නැති කරන්න පුළුවන්. ඕකේ. ඕකේ. මේ 30 years එකේ අපි බලනවා නම් 30 years එකේ බලනකොට ඒම RRSP එක 76,000 එකට grow වුණා. ඒ වගේම ඔක්කොටම same amount. ඒකට දැන් මෙයාට ඇවිල්ලා දැන් මේ බලන්න මෙයා high tax bracket එකේ ඉන්න කෙනාට 43,000 තමයි. මොකද එයා දාන්න පුළුවන් 50% වගේ තමයි දාන්න පුළුවන් වෙලා තියෙන්නේ right? so ඒ වගේම බලනකොට මෙයාට 61 මෙයාට 76 තියෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු දැන් මේ කාටද මේක ප්‍රයෝජනක්ම නැත්තේ කියලා. දැන් බලමු දැන් මේ අය ඇත්තටම දාන්න කිසිම උවමනාවක් නැහැ. මොකද එයාට ටැක්ස් එකේ ලාභයක්ම නැහැ. right? that's number 1. number 2 දැන් මෙයාව ගත්තා නම් දැන් මේ රමේෂව ගත්තා නම් රමේෂත් ඇත්තටම ඒ කියන්නේ දැන් එයා කොහමද 20% tax bracket එකේනේ ඊට පස්සෙත් ඉන්නේ. දැන් මේක tax free money මේකට 20% tax bracket ගන්නකොට lot of money යනවා. right? එහෙම බලනකොට දැන් මෙයාටත් එතර seriously very useful කියලා එකක් නැහැ. ඒ කියන්නේ if you are less than 50,000 if you really don't want go for or really ඔයාලට යන්න පුළුවන් ඇවිල්ලා TFS එක දාන්න එක better කියන එක මෙතනින් මම හිතනවා. ඒ කියන්නේ ඔයගලන්ට කොහොම හිතනවද දන්නේ නැහැ. right මට හිතනවා මේ දෙයක් මොකද ඕන වෙලාවට ඒක ගන්න පුළුවන් ඒ වගේ මේක handle කරගන්න පුළුවන් ඊට පස්සේ වැඩි grow වුණොත් ඒක වාට tax ගෙවන්න ඕනේ නැහැ. ඒ වගේ උගා දේවල් තියෙනවා no withholding tax. ඒව withholding tax මම ආපහු explain කරන්න. හරි. එයාට මෙයාට නම් අතට perfectly it is very good. මොකද අනිවාර්යයෙන්ම 76,000 එක එයා ගෙවන්න එක අනිවාර්යයෙන්ම එයාට 43,000 නේ otherwise තියෙන්නේ. ඉතින් එහෙම බලනකොට මේක ඇත්තටම මෙයාට හොඳයි කියන එක තමයි හොඳ වෙන්න පුළුවන් කියන එක මගේ අදහස. අපිට දැන් අත්තට financial difficulty සල්ලි ටික ගන්න ඕන කියලා ගත්තා නම් ඒ ගන්න සල්ලි ටික කොහොමද වෙන්නේ? කොහොමද මේ withholding tax කියලා එකක් කියනවා. ඒ කියන්නේ බැංක් එකෙන් ගිහලා 10,000 ගත්තා නම් ඒ 10,000 එකට සාමාන්‍යයෙන් 2,000 එක ඒගොල්ලෝ තියාගෙන 8,000 තමයි අප අතට දෙන්නේ. ඒ 2,000 එක ඒගොල්ලන් තියාගන්නේ නැහැ. ඒගොල්ලන් සාමාන්‍යයෙන් මොකද කරන්නේ? ඒක ආපහු ඕගොල්ලන්ට CRA එකට යවනවා. හරි? මම පොඩි එක්සැම්පල් එකක් අරන් පෙන්නනවා. දැන් ඒ කියන්නේ ඒකට කියන්නේ withholding tax. ඒ කියන්නේ ආපහු ඕගොල්ලන්ට දෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට දෙන්න CRA එකට දෙනවා. ඊට පස්සේ year end එකට tax calculation කරනකොට ඔයාට ගෙවන්න ඕන නම් ගෙවනවා. එහෙම නැත්නම් ඉතුරු ටිකක් තියෙනවා ඒක දෙනවා. That is the idea of that withholding tax. හරි. දැන් අපි බලමු දැන් 20,000 එකකට උමනා එකක් වුණා. දැන් එයා 20,000 ගිහලා ගන්න යනවා. හරි. දැන් 5,000 එකට first 5,000 එකක් ගන්නකොට සාමාන්‍යයෙන් බැංක් එකෙන් හෝල්ඩ් කරන්න කියලා තියෙන requirement එක වෙලා 10%. 5 to 15,000 එක ගන්නවා නම් 20%. ඒ වගේම 15,000 එක වැඩි ඉන්කම් මේ withdraw කරනකොට ඔයාලට ගන්න ඕන 30%. right? දැන් ඔයා නිකන් හරි 4 times එකට differently 5,000 ගත්තා නම් වාට ගෙවන්න ඕන ටැක්ස් එක every time 10% එක 10% එක ඒගොල්ලෝ යවනවා කාටද CRA එකට. දැන් එහෙනම් එහෙම යවනකොට දැන් වාට 2,000 තමයි යන්නේ right. දැන් එහෙම බලනකොට මේ 18,000 වාගේ අතට හම්බ වෙනවා. right. ඊට පස්සේ whatever වාට මොනාරි එකක් කරන්නේ මේ සල්ලි ගන්න. එහෙම නැතුව 10,000 දෙසරේට ගත්තා නම් වාට 4,000
ඔයාට ගෙවන්න වෙනවා CRA එකට. ඊට පස්සේ ඒක සෙටල් වෙනවා ඒකට වෙන කතාවක්. ඒ වුණාට දැන් ඉමීඩියට්ලි ඔයාට හම්බ වෙන්නේ 16000. එහෙම නැත්නම් එකපාරට ගිහලා 20000 එකක් ගත්තා නම් ඔයාගේ අතට දෙන්නේ ඒගොල්ලන් 14000. ඊටු 6000 කොහෙද යන්නේ CRA එකට යවනවා. right? Okay, තව එකක් lastly I want to explain something. මම පොඩි example එකක් බලුවා. නිකන් සාමාන්‍යයෙන් අපි බලන්න ඕන දැන් ඇත්තට මේ RRSP එකට සමහරට loan එකක් අරන් ගෙවනවා. right? ඒ loan එකක් ගන්නකොට සාමාන්‍යයෙන් 5% හරි 6% ඒ බැංක් එකම දෙනවා 5% දෙනවා කියලා කියමු. දැන් එයා 5% එක ඔයා ගෙවන්නත් ඕන ඒ loan එකට ඊට පස්සේ grow වෙන්න ඔයා දානවා. right? අපි බලන්න ඕන නිකන් අපේ financial situation එක ඇත්තට අපිට උවමනාද මේ ලෝන් එක අරන් දාන්න කියලා. මම ඊට වඩා පොඩි එහාට ගිහිල්ලා මම නිකන් එක්සැම්පල් එකකට ගන්නවා එක්කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා. ඒ ක්‍රෙඩිට් කාඩ් එකට මිනිමම් බැලන්ස් ගෙවාගෙන ඉන්නවා. ඒ වගේම ලයින් ඔෆ් ක්‍රෙඩිට් තියෙනවා. ඒ වගේ ණය ටිකක් තියෙනවා කියලා කියමුකෝ. දැන් ඔයා ණයක් අරන් ඒ ලෝන් එකක් දානකොට දැන් RRSP එකට ඔයා දාම්ම කියමුකෝ. දැන් RRSP ඔයා දානකොට ඔයාට අර ඉතුරු ටික හම්බ වෙනවා. right? මම නිකන් බලන්නේ දැන් සාමාන්‍ය 50000 ඉන්කම් තියෙන කෙනෙක් ඇවිල්ලා මේ වගේ ඩිසිෂන් එකක් ගන්නකොට කොච්චර සීරියස් කියලා මම පෙන්වන්න යන්නේ. හරි? දැන් කියමුද මෙයාට 50000 ඉන්කම්. එයා ක්‍රෙඩිට් කාඩ් එකේ එයාට 10000 එයා 10000 ලෝන් එක ඊට වැඩියත් ඇති. මම නිකන් කියන්නේ දැන් 10000 එකක් එයා කරන්න යන්නේ පොඩි වැඩක්. ඒ කියන්නේ මොනවද කරන්න යන්නේ? එයා 10000 එකක් අරගෙන ලෝන් එකක් අරන් ඒක RRSP එකට දාලා එයා සේව් කරන්න ටැක්ස් ටික සේව් කරන්න යනවා කියලා එයා ඩිසයිඩ් කරනවා. හරි අපි කොච්චරක් එයා සේව් කරාද කියලා බලමු. right? දැන් අපි 10000 එක ගමු. මේ 10000 එකට දැන් එයා දැන් 20% tax bracket එකේ නේ ඉන්නේ first bracket නේ 50000 නම් එහෙනම් එයාට 2000 එක ගෙවන්න ඕනේ නැහැ. ගෙවන්න ඕනේ නැහැ කියන්නේ කවෙල්ලා එයාගේ අතින් කොහමද 8000 ගෙවන්න ඕනේ. මොකද 8000 එයාගේ අතින් මේකට දාන්න ඕනේ අනිවාර්යයෙන්ම මොන හරි ෆන්ඩ් එකට. දැන් ඒක දානකොට 8000 එයාගේ අතින් යනවාමයි. right? ඒක ගියා. හරි දැන් 2000 අම්මෝ. දැන් 2000 ගෙවන්න ඕනේ. ඒ ඉතුරු ටිචර් 2000 එක එයාට ඕන නම් RRSP දාලා ඒ 10000 එක දැම්මට පස්සේ යාට 2000 එක අරගෙන ඒ ක්‍රෙඩිට් කාඩ් එකට ඕන ෆස්ට් මන්ත් එකට ඒ ඉන්ට්‍රස්ට් එක ගෙවන්න පුළුවන් ඒ 10000 කැලට විතරයි. right? සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් ඉන්ට්‍රස්ට් සාමාන්‍ය 20ටත් වැඩිනේ 29 උත් තියෙනවා. right? so ඒ වගේ සීරියස් දේවල් දන්නේ නැතුවම අපි ඒවා ඩැමේජ් කරගන්නවා. මම වෙන වීඩියෝ එකක් මම දාන්නම් කොහොමද මේ pay off කරන්නේ සිස්ටම් කියලා එකක් මම පෙන්නන්න ඒක වෙන වෙලාවක දෙන්නම්. බට ඒ වුණාට මම මේ එක්සැම්පල් කියන්නේ කොච්චර වැරදි කියලා පෙන්නන්න. හරි. ඊට පස්සේ ඔප්ෂන් 2 එක ඇවිල්ලා එයා මේ 8000 එක කොහෙන් හරි එයා ගන්නනේ යන්නේ ඔයා දාන්න යනවා එයා සැක්‍රිෆයිස් කරන්න යනවා. ඒ 8000 එක එයා සාමාන්‍යයෙන් කෙලින්ම මේ 8000 එකනේ අතින් ගියානේ. ඒ 8000 එක එයා නිකන් හරි මේ ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවුවා නම් මොකද වෙන්නේ? එයාට ඉතුරු වෙන්නේ 2000. ඒ 2000 එක ඉතුරු වුණාම ඒ 2000 එකට එයාට ඉන්ට්‍රස්ට් යන්නේ 20% ඉන්ට්‍රස්ට් කියලා කියමුකෝ. එහෙනම් 400 තමයි ඒ ඉන්ට්‍රස්ට් එක ගන්න. මෙතන මොකද්ද වෙන්නේ නම් ඔයා ලෝන් එකක් අරන් ආපු RRSP අරන් ආපු එකේ අඩු කරන එකකින් තියෙන ඒ කියන්නේ ඔයා කොහෙර ලොක් කරන සල්ලි ටික. right? ඒ කියන්නේ අපි හිතන්න ඕන අපිට මේ RRSP තියනවා කියලා අතේ සල්ලි නෑ. අතින් යනවා විතරයි. right? ඒක වුණාට අපි අපේ සිටුේෂන් එක අනුව තමයි අපි ඒක ඩිසිෂන් එක ගන්න ඕනේ ඉඳ තමයි ඕක කියන්නේ. දැන් අපි බලමු. දැන් මේම 4000 එක වුණා කියමුකෝ. for example මෙයාට 10000 තමයි තියෙන්නේ කියලා හිතාගමු. right? ඒ වෙනනම් දැන් ඉමෑජින් කරලා බලන්න එයාගේ psychological relief එක. ඒ කියන්නේ අපි ලෝන් එක මෙච්චර කඩු වුණානේ. ඒ වුණාට අපිට සල්ලි නැහැ බැංක් එකේ 10000 එක RRSP. it doesn't matter. අපේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරගෙන යනකොට ඉබේම එකුමුලේට් කරන්න එක පස්සේ එකුමුලේට් කරගන්න පුළුවන්. ඒ වුණාට first of all අපි බලන්න ඕනේ අපේ current financial situation එකට අපිට මේක හරිද කියලා බලලා තමයි ඕගොල්ලන්ගේ තීරණයක් ගන්න ඕන කියන එක තමයි මගේ මෙතනින් තියෙන අදහස. හරි? හරි. දැන් ඕගොල්ලෝ මෙච්චර වෙලා මේක අහගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේක subscribe කරලා තියෙනවද දන්නේ නැහැ. ඒක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell එක ඔබන්න නැත්නම් මොකද ගිය සැරේ මම CPP ගැන අතරම I like that video. මම දැම්ම ඒ වුණාට ඒක තමිල් එකේ මම දාපු එකේ 9000 views තියෙනවා. මේ සිංහලෙන් 350 තමයි තියෙන්නේ. ඇයිද දන්නේ නැහැ. මොකද ඒ කියන්නේ the content same there is මම දෙකම කරනවා. ඒ කියන්නේ තමිල් and සිංහල දෙකම කරනවා. කරනකොට මම 100% perfectly same content එක තමයි කරන්නේ. ඒකේ වෙනසක් නැහැ ඒකේ. ඒකින්ද මොන හරි එකක් ඒ කියන්නේ ඇල්ගොරිතම් හරි මොන හරි වැරදීමක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ නැති වෙන්න ඔයගොල්ලන් කොහොමද මේ bell button එකත් ප්‍රස් කරලා තිබ්බනම් ඒක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඒක එනවා. Thank you very much for watching.
and අමතක වෙන්න එපා like එකක් දාන්න. මොකද like දානකොට මම දන්නවා මිනිස්සුන්ට මේක කැමති කියලා, right? so එහෙමනම් ඒක මටත් motivate වෙනවා. ඒක continuously හොඳ topics උයි කාට හරි උමනා දේවල් කරන්න ඕන කියන්නේ motivation මටත් එනවා. මේ ලෝකේ හැම මිනිස්සුන්ටම motivation කියන්නේ එක important. ඒකින්ද අමතක වෙන්න එපා. please subscribe and let's learn more and more and more and more. Thank you very much. මේ මුරුගయ్య ගාන්ධිරාම් බොහොම ස්තුතියි.